වන්න අවදි වන්න දීප්තිමත් දිනක උදා වෙලා තියෙන්නේ එතන වාට වඩා සොඳුරු විනෝද බර ලෝකක අපි ජීවත් වෙන්නේ සුසුම් හෙලන කලට දුක් වෙනවා ඔබත් සමග කවුද අඬන්නේ ඉතත් සතුටු වන්න සැනසලා දහසක් එලෙස නැහෙන්නේ අවදි වන්න දීප්තිමත් දිනක උදා වෙලා තියෙන්නේ අනේ දෙයනේ අද මගේ මූණ බල්ලා මට හොඳ හයරටයක් හොයලා දෙන්න මට ලොකු පවුලක් ඉන්නවා ජීවත් කරවන්න අම්මට සිරි මහත්තයා ටයර් එක ගියාද ටයර් එක නෙමෙයි හලෝ කවුද පොරක් වෙඩි තියනවා කවුද වෙඩි තියන්නේ කවුද වෙඩි තියන්නේ පේන්නේ නැද්ද ඉඩියමින් වගේ පොරක් මොනවද අයිසේ බලන්නේ බලවල ඉන්න දෙයක් නැහැ නගිනෝයි මන් දෙන්න හයර් එක තම්සෙට වැඩ නැහැ නේ මට සිරි ඇත්තට හරියප් අර ඩෝන් කර සද්දයක් ඇහෙන්නේ අයිසේ මේක කතුරොත් කින්නවා මොකද ලොක්ක ගුස්මිය මං කොහොමද හලෝ දන්නේ ලොක්ක කවුද I'm a thorough gentleman මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ලොක්ක සිංහලෙන් කියන්නකෝ මම වැදගත් මහත්තයෙක් මම පාර කිව්වනේ ලොක්ක වැදගත් විදිහට ඉඳගෙන දුන්නු ජරා වැඩකට දෙන කේමද්ද දන්නේ නැහැ යෝ එහෙම දෙයක් නෑ හලෝ එහෙම දෙයක් නෑ මං තම්සිට හයර් එක ගෙවනවනේ අරන් යනවා ලොක්ක මේ ලොක්ක නිසා මටත් පරිප්පු ගන්නයි වෙන්නේ ඈ අනේ ලොක්ක වෙන වාහනයක තට්ටු වෙන්න බැයිද කොහොමද අයිසේ වෙන මොකද නගින්නද ඒ ලොක්ක ඔක්කො මේ වණ්ඩි යන්න බෑ අන්න පිටිපස්සෙන් ජීප් එකක් එනවා ඒකෙන් තට්ටු වෙන්න ශ්‍රී යමු ඌමයි ලොක්ක ගාත දන්නවද මන් දන්නේ හලෝ ගාතාව දන්න එකක් කියන්න ගාතාවක් මොනවා හරි ගාතාවක් පැත්තට කොහෙද ඔය මොහිමින් එකේ සින්දුවක් නේ පාගනවා මැක්සිමම් සර්කස් කාරෙන් තුල් ඇයි ඔය නතර කරේ ලොක්කා ඌ එන්නේ ලොක්කව මරන්න මම මෙතන නතර කරපුවම ඌ එන්නේ ලොක්කව මරයි ලොක්කා ඉඳ මට මරුම් කරන්න බෑ මම යනවා එන්න සල්ලි දෙන්න අනේ මහත්තයා මට සල්ලි බා මට සල්ලි බා මම යනවා මට හයර් එක දෙන්න මහත්තයා යන්න මහත්තයා අයිසේ කකුල් වැඩ කරන්නේ කකුල් පැටලිලා තුවපන් අම්මා තමුසට පිස්සුදෝයි මං පස්සෙන් මෙන්නේ තම්සගේ පස්සෙන් කවුදෝ යාවේ තම්සේ මාව මෙතන මේවා කරලා මං ඒරිය එක දන්නේ නෑ ඔය තමුසෙන්ද මාව තරු මරනවා යන්න අම්මා ආතා පහ වැඩ කරන්න එපා තුවපන් අම්මා යකෝ මේ තට්ටේ මම පස්සෙන් යනවනේ මේ බලයන් මහත්තයා යන්න බලයන් මහත්තයා යන්න ප්ලීස් විශාල ගෙට්ටුවක් කාගෙද මේකේ බලයන් සර් මේකට නිකලා බෙරුමු මාව අරන් දුවනෝකෝ මාවනි මරන්න එන්නේ පොලිසියට දෙන්න වනින්දන පරමාත්‍යා මහත්තයා උදේට තේ බීලත් නෑ වගේ නේද තේ එකක් ගේන්නද ධනපාල මාත්‍යා කොහොමද ඇයි ඔයා මොකද මෙහි තමුසට ඒ වලි වැඩක් නැහැ තමුසද වයිෆ්ට කෝල් එකක් දීලා කියනවා තමුසව කට්ටියක් පැහැරගත්තා තමුසව ආපහු එවන්න නම් ලක්ෂ 20ක් අපිට එවන්න කියලා ඇයි ඒ මොකටද ඒ මොකටද තමුස මේ ප්‍රේමලාල් මහත්තයාගෙන් ලක්ෂ 20ක් ගත්තා ඒක ආපහු දුන්නද සර්කිට් මං ඔබට කිව්වේ පිස්තෝල පෙන්නලා බය කරන්න විතරයි උඹ කොළඹ පුරා වෙඩි තියති ඇවිදිනවා අහිංසක මිනිහෙක්ට වැදලා මැරුණා නම් එහෙම මොකද වෙන්නේ මොනවා වෙන්නද ලොක්කා පුස්වෙඩි දාලානේ තිබ්බේ වැදුනට කවුරුත් මැරෙන්නේ නැහැ බෝජන්නේ ඔබට උසේන් බෝල්ට් වගේ දුවන්න පුදුම හදිසියන්නේ තියෙන්නේ හැබැයි මේව ලං කරලා තිබ්බොත් පුස් කියලා නෑ
පස්ස පැත්තිෙන් චුස් ගලයයි ඇත්තටම මේ මහතුරු කවුද? අපි ඇවිල්ලා සමාජ සේවකයෝ හැබැයි සමහරු අපිට කියනවා කප්පංකාරයෝ කියලා. බහලා තියෙනවනේ රොබින්නුඩ් සරදිය නෑ. පෝසත් මිනිස්සුන්ගෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. උඹ මේ ප්‍රේමලාල් මහත්තයාගෙන් ලක්ෂ 20ක් අරන් තියෙනවා. අන්න ඒක දීලා දාන්න. එතකොට හරි. ඊට පස්සේ අපේ මහන්සිය දෙන්න. ඇයි ප්‍රේමලාල් මහත්තයෝ මට මෙහෙම කරන්නේ? මං ඔයා කියපු වෙලාවටම ලක්ෂ 20ම ඔයගේ මල්ලට දුන්නානේ. මගින් ගත සල්ලි මල්ලිට දුන්න කියන බයිල වලින් මට වැඩක් නැහැ. මගේ සල්ලි මට ඕනේ. ධනපාල මුදලාලි ප්‍රේමලාල් මුදලාලිගේ මල්ලිට සල්ලි දුන්නද? දෙයියන් බල්ල දුන්නා. මං ඇයි ගොත ගහන්නේ? එහෙම කතාවක් කිව්වේ නෑ. ලොක්ක ලොකු වරදක් කළේ. ධනපාල මුදලාලි යන්න පුළුවන්. කමක් නැද්ද? මං කිව්වේ ගෙදර යන්න කියලා. ප්‍රොමිස්? යනෝ කිව්වම Thank you. ප්‍රේමලාල් සර්කිට් මට තේරුන්නේ නෑ.